සුබ දවසක් ආදරෙන් පිළිගන්නවා මගේ ඩ්‍රීම් හෝම් විත් ප්‍රදීපා YouTube channel එකට. ඉතින් ගොඩ දෙනෙක් අලුතෙන් කොට්ටුර බෙඩ්ෂීට් මහන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ගොඩක් අය කතා කරලා අහනවා ඒගොල්ලන්ට බෙඩ්ෂීට් එකටයි කොට්ටුර දෙකටයි රෙදි ප්‍රමාණය ගන්න තේරෙන්නේ නැහැ. ඒක ගන්නේ කොහොමද කියලා. ඉතින් එක එක්කෙනාට පිළිතුරු දෙනවට වඩා මම හිතුවා පොදුවේ වීඩියෝ එකකින් ඒක ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් මම මුලින්ම කොලයක ඇඳලා පෙන්නනම් කොහොමද රෙදි ප්‍රමාණය ගණනය කරගන්නේ කියලා. අපි මුලින්ම ඇඳවල වල සයිස් බලමු. සාමාන්‍යයෙන් තියෙන්නේ අඩි 6යි 4 ඇඳ, සිංගල් ඇඳ, 6යි 5 ඇඳ, 6යි 6 ඇඳ. ඔන්න ඔය 6යි 4 සිංගල්, 6යි 5 ඩබල්, 6යි 6 ට්‍රිබල් ඇඳ. ඔය සයිස් තුනට තමයි අපි සාමාන්‍යයෙන් බෙඩ්ෂීට් මහන්නේ. එතකොට අඩි 6යි අඩි 4යි අඩි 6යි අඩි 5යි අඩි 6යි අඩි 6යි මේ අඩි වලින් තමයි මේ ප්‍රමාණයන් ඇඳේ තියෙන්නේ. එතකොට අපි මේක අඟල් වලට හරව ගන්න ඕනේ. මොකද අපේ මිනුම් පටිය උනත් තියෙන අඟල් වලින්. එතකොට අපිට ලේසි අඟල් වලට හරව ගත්තාම අඩියක් කියන්නේ අඩි එකක් කියන්නේ අඟල් 12ක්. අද අපි 6යි 5 ඇඳකට ඒ කියන්නේ ඩබල් ඇඳකට කොහොමද රෙදි ප්‍රමාණය තීරණය කරගන්නේ කියලා බලමු. 6යි 5 ඇඳට එතකොට මේක අඩි වලින් තියෙන්නේ. අපි අඟල් වලට මේක හරව ගත්තාම අඩි 6ක් කියන්නේ අඟල් 12 වරක් 6 72ක්. එතකොට අඩි 5ක් කියන්නේ 12 වරක් 5 මොකද අඩියක් කියන්නේ අඟල් 12ක්නේ. එතකොට 12 වරක් 5 60යි. 72 60 රෙදි කොටසක් තමයි අපිට ඕනේ. ඒ වුණාට අපි මේ ඇඳේ පළල අඩි 5යි ඒ උනට දෙපැත්තට වැටෙන්න රෙදි ප්‍රමාණයකුත් එපා. මෙට කවර් වෙලා මේ යට කරන්න එහෙම ප්‍රමාණයක්. ඒකින්ද මෙන්න මේ පළල පැත්ත ඒ කියන්නේ අඟල් 60ට තව අපි එකතු කරන්න ඕන රෙදි ප්‍රමාණය කොච්චරද කියලා බලමු. එතකොට මේ 60ට අපි එකතු කරනවා එක පැත්තකට අඟල් 15ක් විතර. එතකොට අනිත් පැත්තටත් අඟල් 15ක් එකතු කරන්න ඕනේ. එක පැත්තකට අඟල් 15යි අනිත් පැත්තට අඟල් 15යි. ඒ වගේම වාටි දෙක මහන්නත් එපා. එතකොට මැහුම් වාසි දෙපැත්තටම අඟල එකතු කරන්න ඕනේ. එතකොට අපි මෙතන බලමු මේ 60ට කීයක් එකතු වෙලාද කියලා. 72 60යි 15යි 15යි තව මැහුම් වාසි අඟල් 2යි. එතකොට ඔක්කොම එනවා 92ක්. මේ මැහුම් වාසිත් එක්ක 60යි 15යි 15යි 30යි. එතකොට 60යි 30යි 90යි 91යි 92ක ප්‍රමාණයක් ඕනේ ඒ පැත්තට. මෙතන රෙද්ද මේ පළල කොහොමද අපි 90 පළලනේ ගන්නෙ. එතකොට අපිට 92 රෙදි කොටසක් තමයි ඕනේ. රෙද්ද පළල කොහොමද 90 තියෙන නිසා ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට අපි 90 පල්ල රෙද්ද අරගෙන මෙතන 92ක් දිග රෙදි කොටසක් තමයි දැන් කපා ගන්න ඕනේ. අපි බලමු කොහොමද ඒක කපා ගන්න කියලා. දැන් මේක අපි රෙද්ද කියලා හිතමුකෝ. මේක එතකොට බලවාටිය. මේ බලවාටිය මේ පැත්තේ තියෙන බලවාටිය. එතකොට මෙතන මේ බලවාටි දෙක අතර 90 පළලක් තියෙනවා. මේ ටික 90ක් තියෙනවා කොහොමද? එතකොට මෙතන ඉඳන් තමයි අපි රෙද්ද කපා ගන්න ඕනේ. මෙතන ඉඳන් 92ක් අපිට මැනලා මෙතන ඉඳන් 92ක් අපිට කපා ගන්න පුළුවන් බෙඩ්ෂීට් එකට. අඟල් 92ක්. මේ පැත්තෙත් මාක් කරගන්න බෙඩ්ෂීට් එකේ ඒ කරලා අපිට මේ කොටස වෙන් කරගන්න පුළුවන් මේ බෙඩ්ෂීට් එක සඳහා. එතකොට 92ක් දිග මාක් කරලා බෙඩ්ෂීට් එක කපා ගත්තට පස්සේ අපිට කොට්ටුර වලට මෙතන ඉඳන් මේ 92 කපපු තැන ඉඳන් මෙහාට තව අඟල් 25ක් විතර කොට්ටුර වලට දිග ගන්න පුළුවන්. අඟල් 25ක් ඒක කැමති විදිහට තව කොට්ටුරේ තවත් උස වෙන්න ඕන නම් 26ක් විතර ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කොට්ටුරේ මැහුම් වාසිත් එක්ක අඟල් 25ක් විතර ගත්තාම මේ ප්‍රමාණය ඇති. කොට මේ රෙද්ද දිග ඔක්කොම 92යි 25යි 117ක් එනවා.
ඒ අඟල් 117ක් තමයි ආවේ රෙදි දිග සම්පූර්ණ දිග බෙඩ් ෂීට් එකටයි කොට්ටුවර දෙකටයි. ඒ කියන්නේ මේ අඟල් 117 මීටර් වලට හරවගත්තාම මීටර් එකක් කියන්නේ අඟල් 39ක්. මීටර් එකක් කියන්නේ අඟල් 39ක් නේ. එතකොට මේ 117 39න් බෙදපුවාම අපිට 117 39න් බෙදපුවාම අපිට හරියටම මීටර් 3ක් එනවා. මීටර් 3ක රෙදි ප්‍රමාණයක් එනවා. මීටර් 3කින් තමයි අපිට 90 සයිස් බෙඩ් ෂීට් එකයි කොට්ටුවර දෙකයි කපන්න පුළුවන්. 90 සයිස් බෙඩ් ෂීට් එකයි කොට්ටුවර දෙකයි අපිට මහලා ඉවර කරගන්න පුළුවන්. කොට්ටුරේ සයිස් එක එතකොට ඔයගොල්ලෝ කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් උස කොට්ටුරයක් ඕන නම් දැන් අපි ගත්තේ 24කටනේ මේ කොට්ටුරේ දිග 26කට වගේ ගන්නවා නම් තව එතකොට 3යි අඟල් 3ක් වගේ වැඩි වෙනවා ප්‍රමාණය. ඒක නිසා කොට්ටුරේ ප්‍රමාණය තමුන් කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. කොට්ටුර කපද්දිත් අපි දැන් මෙතන අඟල් 25 ප්‍රමාණය කෑල්ලක්නේ කපාගත්තේ උස. එතකොට මේකේ පළල කොහමද 90ක් තියෙනවනේ මේ හරියට. ඊට පස්සේ මෙතන පළල පැත්තෙන් අපි 18 කෑලි 18යි කාලට වගේ කෑලි මෙතන 5ක් වෙන් කරගන්න පුළුවන් මේ පැත්තට. 1යි 2යි 3යි 4යි 5යි 1 2 3 4 5ක් වෙන් කරගන්න පුළුවන්. 18යි 18 කෑලි මේ පැත්තට 5ක් විතර වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ පළු මේ පහෙන් මේ පළු දෙක උඩට ගත්තාම ඉතුරු පළු තුනෙන් අපිට භාග අරගෙන යටපළු 4 හදා ගන්න පුළුවන්. ඒ විදිහට රෙදි පරිමහගෙන අපිට පුළුවන් 90 සයිස් බෙඩ් ෂීට් එකයි කොට්ටුවර දෙකයි මීටර් 3කින් මහගන්න. මෙන්න මේ බලන්න මේ විදිහට 90 මීටර් 3ක රෙදි කොටසක් ගත්තාම 90 බෙඩ් ෂීට් එකකට මෙන්න මේ විදිහට ඉහයි 60යි 90යි 92ක් 92ක් විතර ගන්න ඕනේ බෙඩ් ෂීට් එක සඳහා. මේ බෙඩ් ෂීට් එකේ ප්‍රමාණය එතකොට 92ක් ගත්තාම පාටි වලටත් එක්ක 90 සයිස් 6යි 5 ඇඳට හොඳටම ප්‍රමාණවත් බෙඩ් ෂීට් එකක් මහ ගන්න පුළුවන්. ඒ වගේම කොට්ටුවර ගද්දිත් මේ බලවාටි දිගේ තමයි රෙදි මනින්න ඕනේ. කොට්ටුවර දෙකටම මේ විදිහට අඟල් 20 කැමති ප්‍රමාණයක 24ක් හෝ 25ක් හෝ 26 මාරක් විතර ගන්න තියෙනවා මගේ කොට්ටුවර වලට. ඒ ප්‍රමාණය ගන්න. එතකොට 26 මාරක් 27ක් වගේ ගත්තාම මීටර් 3ට වඩා චුට්ටක් වැඩියෙන් රෙදි ගන්න ඕනේ. මේ විදිහට කොට්ටුවර කපා ගන්න පුළුවන්. බලවාටිය දිගේ තමයි රෙදි උස පැත්තට මැන ගන්න ඕනේ. එතකොට කොට්ටුවර වල පල්ල ගන්නවා නම් මම කොටස් 5ක් කපා ගන්න පුළුවන් කියලා. මේ 18 ගානේ කපා ගන්න පුළුවන්. පළු 5ක් කපා ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට ඉස්සරහට උඩ පළු දෙක මේ විදිහට කපා ගත්තාම යට පළු දෙක මේ විදිහට කොටස් දෙකකට වෙන් කරලා මේක කපා ගන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට දැනුමක් ලැබෙන්න ඇති කියලා. මේ මම බෙඩ් ෂීට් කපලා මහන විදිහ. ඉතින් තවත් වීඩියෝස් ගොඩාක් තියෙනවා YouTube එකේ බලපුවාම ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට පොඩිම හරි අදහසක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් තවත් තේරෙන්නේ නැති ගැටලු මොන හරි තියෙනවා නම් මට කතා කරන්න. මම පුළුවන් විදිහට ඔයාලට කියලා දෙන්නම්.